බොඩි ෆිලස් කළා මේ වගේ වේ කියලා වලත් බය දෙන්නේ. බොඩි ෆිලස් කරාම සිදුවන දේ හරියට දැනගන්න මේ වීඩියෝ එක බලන්න. බොඩි ෆිලස් කියන්නේ අපේ ශරීරයේ ෆැට් එක අඩු තැනකට හරි ශරීරයේ ස්වරූපය වෙනස් කිරීමට අවශ්‍ය තැනකට පිරවීම සඳහා යොදා ගන්නා පිරවුම් කාරක. අතීතයේදී සිලිකන් භාවිතා කරත් සිලිකන් නිසා පිළිකා හැදීමේ අවදානම් වැඩි නිසා වර්තමානයේ සිලිකන් භාවිතා කරන්නේ නැහැ. අපි වර්තමානයේ භාවිතා කරන්නේ හයලුරොනික් ඇසිඩ් කියන සංඝටකය. ඒ ස්වාභාවිකව හැමෝගෙම ශරීරයේ තියෙන දෙයක්. ඒ නිසා පිළිකා හැදීමේ අවදානමක් ඇත්තෙම නැහැ. හයලුරොනික් ඇසිඩ් නිසා බොඩි එක විකෘති වීමේ හැකියාවක් ඇත්තෙත් නැහැ. මේ ෆිලස් නිසා අපිට නව පෙනුමක් ලබා ගැනීමට, තරුණ පෙනුමක් ලබා ගැනීමට සහ අපේ ශරීරයේ කොටස් විවිධාකාරයෙන් විනාශ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔබ මේ රූපේ දකින්නේ ෆිලස් නිසා ඇතිවුණු ආබාධයක් නෙවෙයි. හයලුරොනික් ඇසිඩ් වලින් කරන ෆිල එකක් ස්වාභාවිකවම අවුරුද්දක් දෙකක් යනකොට දිය වෙලා ශරීරයෙන් ඉවත් වෙලා යනවා. නමුත් ඔබට හිතුනොත් ඊට කලින් එක ඉවත් කරන්නට අවශ්‍යයි කියලා හයලුරොනිඩේස් කියන එන්සයිම් එක ඉන්ජෙක්ට් කළා අපිට ඒ ෆිල එක ඊට කලින් දිය කිරීමේ හැකියාව තියෙනවා. මේ රූපෙන් ඔබ දකින්නේ එසේ අනවශ්‍යයි කියලා හිතලා ෆිල එකක් දිය කිරීමට හයලුරොනිඩේස් කියන ඉන්ජෙක්ෂන් එක ගැවුවට පස්සේ ඇතිවන තත්ත්වය. මේ තත්ත්වය පැය කිහිපයකින් යථා තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා ෆිලස් කියන්නේ බය වෙන කාරණාවක් නෙවෙයි. එමගින් ඔබට නව පෙනුමක් ලබා ගැනීමට, නව ෂේප් එකක් ලබා ගැනීමට යොදා ගන්න පුළුවන් හොඳම සාධකයක්. බොඩි ෆිලස් මගින් ලැබෙන රිසල්ට් එක සහ ඒ පවතින කාලය ඔබ යොදා ගන්නා ෆිලස් වර්ගය සහ ඉන්ජෙක්ට් කරන ටෙක්නික් එක ගැන රඳා පවතිනවා. ඔයාලට බොඩි ෆිලස් කරලා හරි රිසල්ට් එකක් දිගු කාලයක් පවත්වා ගන්න අවශ්‍ය නම් බියුටි මෙඩිකා ආයතනයට පැමිණෙන්න.